සුබුද්දේශන ගංගාව ගංගාව කියන්නේ ඒකාකාරීව හරිම සුමටව ගලාගෙන යන දෙයක් නෙවෙයි. ගංගාව ගලන්නේ ගල්ලතු වල හැපෙමින් ඒ ගස්සතු වල හැපෙමින් තමයි ගමන් කරන්නේ. ජීවිතය අන්න හරියට ඒ වගේ අභියෝග මැද්දෙන් තමයි ගමන් කරන්නේ. අපේ සරසවි ජීවිතය අන්න ඒ වගේ. ඉතින් මේ සරසවි ජීවිතයේ එන ඒ වගකීම් සාර්ථකව තරණය කළ පුද්ගලයා ඔබ හමුවට සමීපයට ගෙනීම තමයි අද මේ ලියෝ ට්‍රයියම්ප් සීරීස් එක හරහා සිද්ධ වන්නේ. එහෙනම් අද අපිත් එක්ක එකතු වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කැපී පෙනෙන සමාජයක් වන ලියෝ සමාජයේ හිටපු සභාපතිකම හිමි අපේම බිම්සර අල්වතුගොඩ අයියා. ආයුබෝවන්. ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ? අයිබෝන් ඔලි මේ දවස්වල ජීවිතේ ෆයිනල් ඉයර් එකේ අන්තිම සෙමෙස්ටර් එකේ රිසර්ච් එකක් කරන ගමන් ඉන්ටර්න්ෂිප් එකක් කරන ගමන් ෂේප් එක ගත කරගෙන යනවා. හරියයි. ඊළඟට මම කැමතියි දැනගන්න අයියන්නේ කොහේද? අයියන් ගම්පලාත සම්බන්ධව විස්තර ටිකක්. මම එන්නේ කඩුවෙල ඉඳන්. හැබැයි ගම්පලාත ගැන විස්තර හොත් මම ඉපදුනේ වෙලින්මද පුංචි කලින් ජීවිතුනේ වන්දාරවල ඒ ලෙවල්ස් ඉවරනට පස්සේ තමයි කඩුවෙලට මොකද. හරියයි. ඊළඟට අයියන් කැමතියි දැනගන්න මේ පවුල පාසල කියන එක ගත්තම අපේ ජීවිතේ අද අපි මේ ඉන්න තැනට එන්න මූලික අඩිතාලම දාන ශක්තිමත්ම අත්වාරය. ඉතින් අයියට අනිවාර්යයෙන්ම මෙතනට එන්න මේ පවුල පාසල අනිවාර්යයෙන්ම උපකාරී වෙනවා. ඉතින් අයියේ ඔයාගේ පවුල සහ පාසල සම්බන්ධව විස්තර ටිකක් අපිට දැනගන්න පුළුවන්. හරි පවුල ගත්තොත් ඉන්නේ මමයි නංගි අම්මයි අපච්චි අම්මා ගුරුවරියක් විදිහට වැඩ කරලා දැන් විශ්‍රාමිකයි. අපච්චි බැංකුවල නිලධාරියෙක් විදිහට වැඩ කරනවා. නංගි මේ අවුරුද්දේ A level කරනවා. ඉතින් පවුලේ විස්තර ඔය ටික තමයි. ඉතින් පාසල ගත්තොත් මම බණ්ඩාර ශාන්තෝමස් විද්‍යාලයේ තමයි අධ්‍යාපනය ලැබුවේ. මම අද යම් තැනක ඉන්නවා නම් ඒ තැනට මූලික අඩිතාලම අධ්‍යාපනය පැත්තෙන් වෙන්න පුළුවන්, පර්සනැලිටි එක පැත්තෙන් වෙන්න පුළුවන්. මේ හැමදේම මූලික අඩිතාලම උනේ මගේ ඉස්කෝලේ. ඉතින් ඉස්කෝලේත් එක්ක බැඳිච්ච දේවල් ටිකක් තමයි මගේ ජීවිතේ කැලිබ්‍රේෂන් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක තමයි හිස්ටරි. තව දෙයක් තියෙනවා. මේක නම් අපිට මග හරින්න බැරිම දෙයක්. බිම්සර අයියා කියන්නේ හොඳ ගිටාර් ප්ලේයර් කෙනෙක්. ඒ කියන්නේ හොඳ ගිටාර් වාදන ශිල්පියෙක්. ඉතින් අයියේ අධ්‍යාපනයේ කටයුතු, ලියෝ සමාජයේ කටයුතු, අනිකුත් සම්ප්‍රදාය සමාදම් කටයුතු එක්ක කොහොමද අයියා මේ අයියාගේ සංගීතමය පැත්ත සමබරව පවත්වාගෙන ඉන්නේ? ඒකට නම් ටිකක් දිග උත්තරයක් දෙන්න ඕනේ. මියුසික් කියලා කියන්නේ මගේ හොබි එකක්. කියන්නේ හැමතිස්සෙම මියුසික් ගැන හිතන හැම කෙනෙක් නෙමෙයි මම. ඉතින් මට විවේකයක් හම්බ වෙන වෙලාවට ගිටාර් ප්ලේ කරා පුංචි කාලේ ඉඳන්ම. මම හිතන්නේ මම 7 වසර වගේ ඉඳි තමයි ගිටාර් එක පිළිමාතර ගත්තේ. ඒකත් තෑගක් විදිහට හම්බෙච්ච ගිටාර් එකකින් පටන් අරන් 8 වසරේදී තමයි මම ගිටාර් එක ඉගෙන ගන්න පටන් ගත්තේ. ඒ ඉගෙන ගන්න පටන් අරන් ඊට පස්සේ පසු කාලෙම O levels වගේ වෙනකොට මගේ ප්‍රධාන ඉන්ස්ට්‍රුමන්ට් එක උනේ වයලින් එක. ඒකට අමතරව සයිඩ් එකකින් තමයි මම ගිටාර් එක ප්ලේ කරේ. ඉතින් වැඩ ටික බැලන්ස් කරන එකත් එක්ක ගිටාර් ප්ලේ කරන්න වෙලාවක් හොයාගන්න කොහොමද කියන එක ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක්. මොකද කැම්පස් එක ගත්තත් එළිය වැඩ ගත්තත් මම සාමාන්‍යයෙන් එක දෙයක් විතරක් කරන කෙනෙක් නෙවෙයි. මට එක දෙයක් විතරක් කරගෙන ඉන්න හරි අමාරුයි. කියන්නේ මේ දවස්වල වුණත් රිසර්ච් එක කරන ගමන් තව ඊට අමතරව තව රිසර්ච් එකක් කරනවා මගේ පෞද්ගලික වශයෙන්. කියන්නේ මම කැමති නැහැ එක දෙයකට හිර වෙලා ඉන්න. ඉතින් ඒ හිර වෙලා ඉන්න කැමති නැති එකත් එක්ක ගිටාර් එක කියලා කියන්නේ මගේ අර ස්ට්‍රෙස් රිලීසින් මොමන්ට් එකක් වගේ. කියන්නේ රෑ 12ට එකට වුණත් අපේ ගෙදරට කිට්ටුවට ආවොත් සමහර ලාවට ගිටාර් එකේ සද්ද එනවා. ඒ මම ඇඳේ දිගා වෙලා ගිටාර් එක අතට අරගෙන මට හිතන දෙයක් ගහන සමහර ලාවට මෙලොවහක් නැති කිසිම ටියුන් එකක් නැති දෙයක් වෙන්න පුළුවන්. ඒ ගිටාර් එකේ සද්දෙත් එක්ක මගේ ඔළුව රිලැක්ස් වෙනවා. ඉතින් ඒ දේවල් එක්ක හැමදේම බැලන්ස් කරගන්න නිකන් අර
සලාදයක් හදනකොට දෙහියෙන් බුල් නැතුව අපිට කන්න බෑ වගේ ඒ මගේ ජීවිතය කියන්නේ සලාදයක් නම් ගිටාර් කියන්නේ දෙහියෙන් බුල් වගේ. හරි. හොඳම ප්‍රශ්න. ලියෝ සමාජයෙන් කිව්වොත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කැපී පෙනෙන සමාජය. මේ ලියෝ සමාජයේ ඇතුලේ බිම්සර අයියාගේ නම ඉතාමත් ජනප්‍රිය නමක් බවට පත් කරගෙන තියෙනවා. ඉතින් අයියා තමා 23-24 අවුරුද්දේ ලියෝ සමාජයේ හිටපු සභාපතිකම හෙබවූ අපේම සහෝදරයා. ඉතින් ඒ කාලය තුල ඔයාලා ලොකු අත්දැකීම් ඒ වගේම ඒ ගත කරපු කාලය මොන වගේද? ලියෝ සමාජයේ සභාපති වෙන තැනට කලින් මම පොඩ්ඩක් එන්නම් ලියෝ සමාජයට මම ආපු විදිහ ගැන. මම ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ මගේ යාළුවෙක්ගේ මාගෙන් මට ආරාධනාවක් ආවා. බතරමුල්ල සිංහජී කියන ලියෝ සමාජයේ මෙම්බර් කෙනෙක් වෙන්න කියලා. ඉතින් ඒ වෙලාවේ මට ඒකට ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒකත් එක්ක මම මේ ආරාධනාව බැහැර කරා. ඊට පස්සේ මට chance එක හම්බුණා අපේ කැම්පස් එකට සිලෙක්ට් වෙන්න. ඒ සිලෙක්ට් වුණාට පස්සේ මගේ හොඳ යාළුවෝ කණ්ඩායමක් හිටියා. ඒ යාළුවෝ කණ්ඩායමේ හිටියා එක යාළුවෙක් තනුෂි. ලියෝකෙත් හොඳ කැපිපෙන චරිතයක් වෙලා හිටපු තනුෂි මට දවසක් කතා කරලා කිව්වා අපි ඔක්කොමලා එක ක්ලබ් එකක හිටියොත් අපිට එකට එකතු වෙලා මොකක් හරි වැඩක් කරන්න පුළුවන්. ඒ වෙනකොට මම කැම්පස් එකේ ක්ලබ්ස් බර ගන්නකට ජොයින් වෙලා හිටියේ. ෆ්ලේම්ස් එකට, ඇස්ට්‍රොනොමි ක්ලබ් එකට, වොයිස් එකට, ඒ වගේ ගොඩක් ක්ලබ්ස් වලට ජොයින් වෙලා හිටියේ. එතකොට මට තනුෂි ඒ කීප ආරාධනාව මම වැඩි ගණන් ගත්තේ නැහැ. දැන් මට තියෙන වැඩ ටික ඇති මම ෂේප් එකේ ඉන්න ඕනේ කියලා මම හිතාගෙන හිටියේ. ඒත් තනුෂිගේ බලකිරීමට මමයි මගේ යාළු සෙට් එකේ කවිදු චතුරංග අපි ආදරයට කියන්නේ චුකි කියලා චුකිමයි Google ෆෝම් එක ෆිල් කරා. එතකොට මේ කියන්නේ 2021-22 අවුරුද්ද. ඒ කියන්නේ අපේ ලියෝ සමාජයේ සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ගිය එකම අවුරුද්ද. ඉතින් ඒ අවුරුද්දේ මට එෂාන් අයියාගේ ලීඩර්ෂිප් එක යටතේ ලියෝ කෙනෙක් වෙන්න හම්බුණා. ඊට පස්සේ එතනින් පස්සේ නවීන අයියාගේ ලීඩර්ෂිප් එක යටතේ මම මීඩියා ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න ගත්තා ග්‍රැෆික් ඩිසයිනින් පැත්තට. එතනින් පස්සේ තමයි මට chance එක හම්බුනේ ප්‍රෙසිඩන්ට් වෙන්න. ඒකත් ප්ලෑන් කරපු දෙයක් නෙමෙයි. අහම්බෙකින් හම්බෙච්ච දෙයක්. ඒ අහම්බෙන් හම්බෙච්ච chance එක උපයෝගී කරගෙන ප්‍රෙසිඩන්සි එක අවුරුද්දක් අරන් ගියා. ඒ කියන්නේ ඒ අවුරුද්ද ගැන කතා කරොත් මගේ ජීවිතේ මගේ ලැප් එක මෙතන තිබ්බොත් මට වෙන්නන්න පුළුවන්. මගේ ස්ලීපින් අවර්ස් තියෙන්නේ උදේ 2 ඉඳන් උදේ 5 වෙනකම්. ඒ පැය 3 විතරයි මට නිදා ගන්න chance එක තිබේ. ලියෝ එකේ වැඩ, ඇකඩමික් වැඩ, ඒ හැමදේම බැලන්ස් කර. ඉතින් හැමදේම බැලන්ස් කරනවා කියන්නේ මොකක්ද ජීවිතේ චැලෙන්ජ් එකකට මුහුණ දෙනවා කියන්නේ මොකක්ද? මොකද ප්‍රෙසිඩන්සි ගන්නවා කියන්නේ චැලෙන්ජ් එකක්. ඒ වෙනකොට ලංකාවේ හොඳම ලියෝ ක්ලබ් එකක වඩපත් වෙලා තිබ්බ අපේ ලියෝ ක්ලබ් එක. ඒකත් එක්ක මට තිබ්බ ලොකුම චැලෙන්ජ් එක තමයි මේක කොහොමද සස්ටේනබිලිටි ඉස්සරහට ගෙනියන්නේ කියන එක. ඒකට මම 5 step plan එකක් හදාගත්තා. ඒ 5 step plan එක යටතේ අලුත් ලීඩර්ෂිප් එක ඩෙවලොප් කරන ප්‍රෝග්‍රෑම් එකක් හදන්න. අපි මේ අවුරුද්දේම අපේ ඊළඟ අවුරුද්දේ ලීඩර්ෂිප් එක මොකක්ද කියන එක ඩිසයිඩ් කරලා එයාලා ට්‍රේන් කරන ප්‍රෝග්‍රෑම් එකක්. ඊට පස්සේ සමහර ප්‍රොජෙක්ට්ස් ටිකක් කරගෙන යන ගමන් ඒ ප්‍රොජෙක්ට් වලට අදාළව එන මෙම්බර්ස්ලා වෙන්න පුළුවන් ඒගොල්ලන් කොහොමද BOD එකට ගන්න, BOD එකෙන් කොහොමද ඒගොල්ලන් ප්‍රෝග්‍රෑම් කරන්නේ කියන එක සම්බන්ධ වැඩ පිළිවෙලක්. ඊට පස්සේ අපේ මේ තියෙන ස්ට්‍රැටජි එක කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියන එක පිළිබඳ වැඩ පිළිවෙලක් වගේම ප්‍රොජෙක්ට්ස් වලින් අපිට අවෝඩ්ස් ටිකක් ගන්න ඕනි අනිවාර්යයෙන්. ඒ අවෝඩ්ස් මම ලොකුට අවෝඩ්ස් පස්සේ වන්න පුදුලෙක් නෙමෙයි. ඉතින් ඒ අවෝඩ්ස් ටික ගන්න කොහොමද කියන එක ගැන චූටි ටාගට් එකක් එක්ක මගේ 5 step plan එකක් හදාගෙන ඉතින් ඒ 5 step plan එකට අනිවාර්යයෙන්ම උදව් කරපු කට්ටිය තමයි මගේ එක්ස්කෝ එකේ 7 දෙනා. 7 දෙනාම මේවා මෙන්ෂන් කරන්න ඕනි. ඒ 7 දෙනාගේ සපෝට් එක නැත්තම් මට මේක කරන්න බෑ. වයිස් ප්‍රෙසිඩන්ට්ලා 3 දෙනා අසංක, පවිත්‍රා, විශ්වජිත්, සෙක්‍රටරි චමුදිනි, චීෆ් එඩිටර් අලිෆියා වගේම ට්‍රෙෂරර් නෙතුලි. ඉතින් ඔය 6 දෙනයි මමයි එකතු වෙලා කරපු දෙයක් නිසා මම තනියෙන් කරපු දෙයක් නැහැ මෙතන. ඉතින් ලීඩර්ෂිප් එකක් කියන්නේ එහෙම නැත්නම් ලියෝ ක්ලබ් එකේ වෙන්න පුළුවන් වෙන තැනක වෙන්න පුළුවන්. ලීඩර්ෂිප් එකක් කියලා කියන්නේ තනියෙන් කරන අත්දැකීමක්වත් තනියෙන් කරන දෙයක්වත් නෙවෙයි. ඒක තනි කරම ටීම් එෆර්ට් එකක්. එතකොට ක්ලබ් එකේ ඉන්න ප්‍රොස්පෙක්ට් ඉඳලා මෙම්බර් ඉඳලා එතනින් පස්සේ එක්ස්පෝ එකට එනකම් ඒ
උඩින් පහළට ක්ලබ් එක අස්සේ ඉන්න කට්ටියට ක්ලබ් එක ඇඩ්වයිසර්ස්ලා දෙන්නවා. ඊට පස්සේ කැම්පස් එකේ ස්ටාෆ් එක එතනින් පස්සේ දිස්ත්‍රික්ක එක පැත්තටම වුණා. දිස්ත්‍රික්ක එක පැත්තෙන් වුණා ක්ලබ් එකක් ගෙනියන්න ලොකු අත්දැකීම් ගොඩක් අපිට හම්බ වෙනවා. ඒ දිස්ත්‍රික්ක එකේ ලීඩර්ස්ලාගේ අත්දැකීම් මේගොල්ලෝ කලින් කරපු දේවල් මොනවද කරන්න ඕනේ නැති දේවල් අපි කරනවා. අපි වැරදි කරලා තියෙන නැති තරම්. ඒ වැරදි වලින් අපි හිතන් ඉගෙන තියෙනවා. උදැන් සමහර වෙලාවට සමහර තැන්වල වෙන ක්ලබ්ස් එක රණ්ඩු වෙච්ච වෙලාවල් තමයි තියෙනවා. ඒ කියන්නේ අපි කවදාවත් කිසිම දෙයක් මේක තමයි මම කරන්න කියලා ප්ලෑන් කරගෙන ගියාට ඒ දේ 100%ක්ම අපිට කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවෙම අපිට බැරි වෙන තැන් ගැන අපි අත්දැකීමක් ගන්නවා. අපිට පුළුවන් වෙන දේවල් ගැන අපි අත්දැකීමක් ගන්නවා. එතනින් පස්සේ අපෙන් පස්සේ එන ලීඩර්ෂිප් එක මොකක්ද? ඒ ලීඩර්ෂිප් එකට ගන්න පුළුවන් ආදර්ශ මොනවද? අපෙන් බැහැර කරන්න ඕනේ දේවල් මොනවද? ඒ හැමදේම තේරුම් අරගෙන හොඳ අවුරුද්දක් ගත කරන් කියලා හිතනවා. හැබැයි ඒ අවුරුද්ද ගත කරනකොට මට තිබ්බ චැලෙන්ජස් තමයි මම එවෙනකොට තර්ඩ් ඉයර් එකේ ෆස්ට් සෙමෙස්ටර් එකකින් තමයි අපේ හතරවෙනි අවුරුද්ද තෝරගත්තේ. ඉතින් හතරවෙනි අවුරුද්ද තෝරගන්නකොට ඉතින් මට සෙකන්ඩ් ඉයර් එකකින් අපේ හතරවෙනි අවුරුද්ද තෝරගන්න අවස්ථාව මගහැරුණා පොයින්ට්ස් ගන්නකින්. ඒක නිසා මට සිද්ධ වුණා තුන්වෙනි අවුරුද්දෙන් ගන්න chance එකට මුල් දෙන්න. ඉතින් ඒ වෙලාවේ මම ඇකඩමික් පැත්තෙනුත් ලොකු ප්‍රෙෂර් එකක් ඉන්න වෙලාවේ ක්ලබ් එක පැත්තෙනුත් මට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් හම්බ වුණා. ඉතින් මම ඒ වෙනකොට මම ලෑස්තිලා හිටියේ ක්ලබ් එකේ වයිස් ප්‍රෙසිඩන්ට් වගේ පොසිෂන් එකක් අරගෙන පාඩුවේ ෂේප් එකේ වැඩ ටික කරගෙන ඉන්න. හැබැයි ක්ලබ් එකේ ලීඩින් රෝල් එක අන්ෆෝචුනේට්ලි හරි ෆෝචුනේට්ලි හරි මගේ පැත්තට ආවා. ඒ කියන්නේ ඒක අන්ෆෝචුනේට්ලි කියන්නේ මම බිසි වෙලා හිටපු වෙලාවේ මට ඒක ආපු නිසා. හැබැයි ඒක මගේ ජීවිතේ මට හම්බෙච්ච ලොකුම වාසනාවක් කියලා මම හිතනවා. ඉතින් thank you. ලියෝ සමාජය. ලියෝ සමාජය කිව්වොත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කැපී පෙනෙන සමාජය. ඉතින් අපේ මේ බිම්සාරය කියන්නේ මේ ලියෝ සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණ කෙනෙක්. මේ අපේ බිම්සාරය තමයි 2023-2024 යන අවුරුද්දේ හිටපු සභාපතිකම හෙබවූ අපේම සමුද්‍රය. ඉතින් අයියේ ඒ කාලය තුල ඔබ ලබපු අත්දැකීම් වගේම ඒ ගත කරපු කාලය මොන වගේද කියලා අපිට දැනගන්න. අත්දැකීම් නම් ගොඩක් තිබ්බා. ඉතින් අත්දැකීම් ගැන කතා කරන්න කලින් මම ලියවකට ආපු විදිහේ ඉඳන්ම මම පටන් ගත්තොත් හොඳයි කියලා හිතනවා. මම මුලින්ම A level කරලා ඉන්න කාලේ මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් වතරමුල්ල සිනර්ජි කියන ලියෝ සමාජයට මට එන්න කියලා ඉන්විටේෂන් එකක් හම්බුණා. හැබැයි මම ඒ ඉන්විටේෂන් එක ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ කැම්පස් සිලෙක්ට් වුණාට පස්සේ මගේ යාළුවෝ සෙට් එක එකතු වෙලා තීරණයක් ගත්තා. අපි ඔක්කොම එකතු වෙලා මොකක් හරි වැඩක් කරන්න ඕනි. ඒ දෙයට අපි ක්ලබ් එකකට ජොයින් වුණොත් අපි ඔක්කොටම එක තැනක වැඩ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා අපි අපේ සෙට් එකේ ඉරපු තනුෂි කිව්වා ඔයාලත් මේ ක්ලබ් එකට දානවා මාත් මේකට දානවා. අපි ඔක්කොමලා එක ඩ්‍රයිව් එකකට යමු. හැබැයි අන්ෆෝචුනේට්ලි අපි එක ඩ්‍රයිව් එක කරන්න වෙයි ගියේ. ඉතින් එක ඩ්‍රයිව් එකකට ගිහිල්ලා වැඩ ටික කරමු කියලා. ඉතින් තනුෂි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩ්‍රයිව් එකට යනකොට මමයි මගේ තව යාළුවෙකුයි අපි වුමන් ඇන් යුත් එම්පවර්මන්ට් ඩ්‍රයිව් එකට ගියා. ඉතින් ඒ ගිහලා එකම කොල්ලෝ දෙන්න අපි ඊට පස්සේ ඒ හරහා මට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට ඒ කාලේ මගේ හැකියාවන් පෙන්වන්න හම්බුණා. ඒ දේවල් එක්ක ඊට පස්සේ අවුරුද්ද දෙනවා අයගේ ලීඩර්ෂිප් එක යද්දී කියන්නේ මම කලින් කිව්වේ 2021-22 අවුරුද්ද ඊශාන අයගේ ලීඩර්ෂිප් එක යද්දී ඊට පස්සේ නවීන අයගේ ලීඩර්ෂිප් එක යද්දී 2022-23 අවුරුද්දේ මීඩියා ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න හම්බුණා. ඊට පස්සේ 2022-23 අවුරුද්දේ මීඩියා ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරගෙන ගිහිල්ලා මට ඒ වෙලාවේ chance එක හම්බුණා එලිගන්ස් හතරවෙනි එක කියන්නේ අපේ හතරවෙනි ඉන්ස්ටොලේෂන් එකේ චෙයාපර්සන් කරන්න. ඉතින් ඒ වෙලාවේ ඊශාන නමිනයගේ ලොකු තීම් එකක් තිබ්බා ට්‍රැඩිෂනල් මාස්ක් එක යන්න ඕනි කියලා. ඉතින් ඒ තීම් එකත් එක්ක ඒ තීම් එකේ ග්‍රැෆික් පැත්තද ඉවෙන්ට් එක පැත්තද ඉවෙන්ට් එකේ හැමදේම බලන්න සිද්ධ වුණා. ඒ දේවල් එක්ක මට පුළුවන් වුණා මගේ ලීඩර්ෂිප් පැත්තට හැකියාවක් තියෙනවා කියන එක පෙන්වන්න. ඉතින් ඊට පස්සේ ඒ අවුරුද්ද ඉවර වෙනකොට මම හිතාගෙන හිටියේ මම ඒ වෙනකොට බොනමීයත් එක්ක කතා කර කර එයාගේ පැත්තෙන් වයිස් ප්‍රෙසිඩන්ට් විදිහට ක්ලබ් එකට මොන වගේ දේවල්ද උනේ කියන දේවල් දැනගෙන මම ලෑස්ති වුණේ වයිස් ප්‍රෙසිඩන්ට් කියන පොසිෂන් එකට එන්න. ඉතින් ඒ වෙද්දි නමිනයගෙන් මට ඉන්විටේෂන් එකක් ආවා. මල්ලි මේ ක්ලබ් එකේ ලීඩර්ෂිප් එක ඔයාට දෙන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. මේක බාර ගන්න සුදුසුම කෙනා කියලා හිතන කීප දෙනාකින් එකෙන් තමයි ඔයා. ඔයා මේක ගන්න ලෑස්තිද? ඉතින් මම දවස් දෙක තුනක් කරන් හරිද මම මේක ගන්නම් කියලා ඩිසිෂන් එක දුන්නා. මොකද මම දවස් දෙක තුනක් ගත්තේ. ඒ වෙනකොට මම ඇකඩමික් පැත්තෙන් ලොකු ප්‍රෙෂර් එකක හිටියේ.
මගේ තර්ඩ් ඉයර් එකෙන් මම අනිවාර්යයෙන්ම ෆෝර්ත් එකට සිලෙක්ට් වෙන්න ඕනි කියන ටාගට් එකේ මම හිටියා. ඉතින් ඒකට මට සෑහෙන වැඩ ගොඩක් කරන්න තිබ්බා. ඒ දේවල් එක්ක ක්ලබ් එකේ වැඩ ටිකක් බැලන්ස් කරනවා කියන එකට මට හොඳ ටීම් එකක් ඕනේ වුණා. ඉතින් ඒ ටීම් එකක් හදාගන්න නොමින අයියා මට දුන්න ඇෂුරන්ස් එකත් එක්ක මම ගෙදර කට්ටියත් එක්කත් කතා කරලා ඒෂාන් අයියලා ඊට පස්සේ තුලංජලියක් කළා බසින්දු අයියලා වගේ අපේ පරණ ලීඩර්ස්ලත් එක්ක ගොඩක් කතා කරලා සෑහෙන ඒ දවස්වල මට මතකයි සමහර කෝල්ස් පැය 3-4 ඇදෙනවා පරණ ලීඩර්ස්ලත් එක්ක. මොකද මම මේ ගන්න ඩිසිෂන් එක ක්ලබ් එක පැත්තෙන් වුණත් මගේ පැත්තෙන් වුණත් හොඳම ඩිසිෂන් එක වෙන්න ඕනේ. ඉතින් අන්තිමට මම තීරණය කරා හරි මම ක්ලබ් ප්‍රෙසිඩන්ට් කම ගන්නවා කියන එක. ඊට පස්සේ ප්‍රෙසිඩන්සි ගත්ත වෙලාවේ ඉඳන් ඒක චැලෙන්ජ් එකක් වුණා. මොකද නොමින අයියාගේ අවුරුද්ද ඉවර වෙනකොට අපේ ක්ලබ් එක ලංකාවේ හොඳම ක්ලබ් එක බවට පත් වුණා. ඉතින් මේ වෙලාවේ කියන්න ඕනි අපේ පරණ ලීඩර් කෙනෙක් නවෝදය මේකවල්නවා නම් දකි නවත් කිරිවත්තුඩු අයියා. ඉතින් මගේ අන්තිම ස්පීච් එක වෙලාවෙත් නවෝදය ඉන්න තරම් මේ කතාව කලින් කතාවක කියලා දෙනවා. අපේ මල්ටිපල් දිස්ත්‍රික් කන්ෆරන්ස් එක වෙලාවේ 2023 අවුරුද්දට අදාළ මල්ටිපල් දිස්ත්‍රික් කන්ෆරන්ස් එක වෙලාවේ සිනමන් ලේක් සයිඩ් එකේ පැත්තකින් ලේක් එක ගාව තියෙන පුංචි බෙන්ච් එකක්. අපේ ක්ලබ් එකට ලංකාවේ most outstanding award එක හම්බ වුණාට පස්සේ මට තියෙන ප්‍රෙෂර් එක මගේ ඔළුවට දැනෙන්න ගත්තට පස්සේ මම ඒ බෙන්ච් එකේ ගිහිල්ලා වාඩි වෙලා ටිකක් අර ලේක් එක දිහා බලාගෙන කල්පනා කර කර හිටියා. ඒ කල්පනා කර කර ඉන්න වෙලාවේ නවෝදය ළඟට ඇවිල්ලා මල්ලි මොකෝ කේස් එක කියලා ඇහුවා. ඉතින් මම කිව්වා අයියේ මේක එක අවුරුද්දක හොඳම ක්ලබ් එක බවට පත් වුණා. හැබැයි ක්ලබ් එකේ ඉස්සරහට යනවා නම් මේක සස්ටේන් කරන්න ඕනි. මට ඒකට ප්ලෑන් එකක් හදාගන්න ඕනි. ඉතින් ඒ ප්ලෑන් එක හදාගන්නේ කොහොමද කියන එක ගැන මට අවබෝධයක් නැහැ. කොහොමද මම මේ අවුරුද්ද ගෙනියන්නේ කියන එක ගැන මට අවබෝධයක් නැහැ. ඉතින් පොඩ්ඩක් කම්පියුසුම් ගබුම් වෙලා ඉන්නේ කියන එක මම ඒ වචනේම තමයි ඉතින් කිව්වේ. ඉතින් නවෝදය මට කිව්වා මල්ලි වැඩි හිතන්න එපා. වැඩි හිතුවොත් කිසිම දෙයක් කරන්න බෑ කියලා. ඉතින් අයියා මට උපදෙස් ටිකක් දුන්නා මෙන්න මේ විදිහට අවුරුද්ද ගෙනියන්න. ඔයාට අවුලක් නැතුව කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් නවෝදයගේ ඒ උපදේශත් එක්ක මම ස්ටෙප්ස් 5ක ප්ලෑන් එකක් හදාගත්තා. ඉතින් පළවෙනි උනේ අපේ ලීඩර්ෂිප් ඩෙවලොප්මන්ට් පැත්ත. ඉතින් අපේ ක්ලබ් එකේ ලීඩර්ෂිප් ඩෙවලොප්මන්ට් පැත්ත ගත්තොත් අපි අවුරුද්ද ඉවර වෙනකොට තමයි අපේ ඊළඟ ප්‍රෙසිඩන්ට් කවුද කියලා දන්නේ. හැබැයි අපිට එක්ස්කෝ එක ලෙවල් එකකින් හරි අපේ ක්ලබ් එකේ ලීඩර් කවුද කියන එක ඊළඟ අවුරුද්දේ ලීඩර් කවුද කියන එක ඩිසයිඩ් කරලා එයා ගෲම් කරන තැනකට ගන්න පුළුවන් නම් ඒක හොඳ ඩිසිෂන් එකක් කියලා මට හිතුණා. ඉතින් පරණ ලීඩර්ස්ත් එක්ක කතා කරලා සමහර අය කැමැත්ත තියෙද්දි සමහර අය කැමැත්ත හම්බෙද්දි මම බෝල්ඩ් ඩිසිෂන් එකක් ගත්තා. හරි අපි මේ ස්ටෙප් එකට යනවා. අපි මේ ලීඩර්ස්ලව කලින් බී කරනවා. අපි ඒ දේ කරනවා කියන ඩිසිෂන් එක අරගෙන අපේ ලීඩර්ස්ලව කලින් ඩෙවලොප් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මල්ලි ලොකෝටම කරපු දෙයක් තමයි අර පහළ ලෙවල් එකේ ඉන්න ලියෝස්ලට උඩ ලෙවල් එකේ ඉන්න ලියෝස්ලත් එක්ක තියෙන ગેප් එකක් තිබ්බා. ඒ කියන්නේ මේක මොකක්ද මේක ඇයි මෙහෙම වෙන්නේ කියන දේ ગેප් එකක් තිබ්බා. ඒ ગેප් එක ෆිල් කරන්න ඩිසිෂන් මේකින් කියන දේ තනි පුද්ගලයෙක්ට හෝ එක්ස්කෝ එකට හෝ තියෙන දෙයක් නෙමෙයි. හැමෝගෙම ඉන්පුට් අරගෙන කොලැබරේටිව් එෆර්ට් එකක් විදිහට ක්ලබ් එක ඉස්සරහට යන්න ඕනේ කියන දේ මම ගොඩක් එක්ක දෙයක්. ඉතින් ඒ දේවල් ක්ලබ් එක අසින් ඉම්ප්ලිමන්ට් කරනවා උත්සාහ කරා. ඒකත් එක්ක මගේ අවුරුද්දේ අවුට්ස්ටෑන්ඩින් ක්ලබ් එක වෙනවා කියන ටාගට් එකට වඩා මගේ ටාගට් එක උනේ ගිය අවුරුද්දේ අවුට්ස්ටෑන්ඩින් ක්ලබ් එක වෙච්ච ක්ලබ් එක කොහොමද මගේ අවුරුද්දෙන් පස්සේ පටන් අරන් එක දිගට අවුරුදු ගණනාවක් අවුට්ස්ටෑන්ඩින් ක්ලබ් එක වෙන්නේ කොහොමද? ක්ලබ් එක අවුරුදු 20ක් 30ක් එක දිගට පවත්වාගෙන යනවා නම් දිස්ත්‍රික් එකේ ලීඩර්ෂිප් එක මොන වගේ වෙනස් වුණත් ක්ලබ් එකේ සස්ටේනබිලිටි එක කොහොමද අපි තියාගන්නේ කියන එක තමයි මගේ ටාගට් එක උනේ. ඉතින් ඒ දේවල් වලට දේවල් ටිකක් කරන්න සිද්ධ වුණා. ළමයින්ගේ පැත්තෙන් ආකල්ප දියුණු කරන්න, ක්ලබ් එකට තියෙන ආදරය වැඩි කරන්න. ඒ ලියෝ ක්ලබ් එක කියන එකේ අර ලියෝ කියන එක අපි කියන්නේ කටවහරට කියන්නේ ලියෝ ගැට්ට කියලා. ඒ ලියෝ ගැට්ට අපිට දැනෙන්නේ කොහොමද? ඒ දේවල් කොහොමද ළමයින්ට දෙන්නේ? දැන් ලියෝ එක කිව්වොත් ගොඩක් ළමයි හිතන්නේ ඉන්නේ ප්‍රොජෙක්ට්ස් ටිකක් කරනවා. මාසෙකට සැරයක් ට්‍රයිකෝඩ් දාගෙන ඇවිල්ලා මීටින් එකක් කරනවා. අර ඇහැට පේන්නේ සයිස් එකේ පින්ස් වගේක් ගහන් ඉන්නවා ෆොටෝස් වලට. එහෙම තමයි ගොඩක් අය දකින්නේ. ඒ කියන්නේ මට උඹලා මොනවද ඔය කෝට් එක ගහන් ඉන්න පින්ස් ටික කියලා අහපු ළමයි ඉන්නවා මගේ යාළුවෝ කැම්පස් එකේ. ඉතින් එහෙම අවබෝධයක් නැති තත්ත්වයක් තමයි ක්ලබ් එක ගැන තිබ්බේ. හැබැයි මේ වෙද්දි මම හිතනවා හැම ෆැකල්ටි එකම ලියෝ එක කියන්නේ අනන්‍යතාවයක් වෙලා තියෙනවා කියලා. මට කලිනුත් ඒක අනන්‍යතාවයක් වෙලා තිබ්බා.
ඉතින් ඒ හැම ෆැකල්ටි එකම අර විසිරිච්ච අවබෝධයක් දෙන්න පුළුවන් වුණා කියලා මම හිතනවා මගේ අවුරුද්දේ. ඉතින් අත්දැකීම් පැත්තෙන් ගත්තොත් සරලව කිව්වොත් මම ලියවිකේ කරලා නැත්තේ රිජිෆෝම් වල අකුරු කපන එක විතරයි. මම ඒක ගොඩක් තැන්වල කියන දෙයක්. ඒ ඇරෙන්න චිත්‍රයන්වල තියෙනවා, පාට කරවල තියෙනවා, බිත්ති පාට කරවල තියෙනවා. බිම හොදලා තියෙනවා, ගෙවල් අතු ගාලා තියෙනවා. සමහර වෙලාවට කුණු හිඳලා තියෙනවා. එතකොට අපි අර කියන්නේ ඔෆිස් එක ඉඳගෙන මේස එක ඉඳගෙන කරන වැඩේ ඉඳලා අර කම්කරුවා කරන වැඩ ටික දක්වාත් කියන සියලුම දේවල් ගැන ෆර්ස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් තැනක් විදිහට තමයි මම මේ ලියෝ මොමන්ට් එක දකින්නේ. ඉතින් අත්දැකීම් ගත්තොත් ජොලි අත්දැකීම් ගොඩක් තියෙනවා. ලීඩර්ෂිප් කැම්ප්, එතකොට යූත් කැම්ප් එකේ ගත්ත අත්දැකීම්, ඊට පස්සේ සමහර තැන්වල ගිහිල්ලා ලියෝ එක වැඩකට ඇවිල්ලා බයික් එක ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. එතකොට ෆොටෝ ෂූට් එකකට ඇවිල්ලා වැස්ස දෙමින් වෙලා තියෙනවා. ඉතින් අර කියලා ඉවර කරන්න බෑ මෙහෙමයි අත්දැකීම් තියෙන්නේ කියලා, මෙච්චරයි අත්දැකීම් තියෙන්නේ කියලා. ජීවිතේට මට හම්බෙච්ච හොඳම chance එක කියලා මම දකිනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලියෝ ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් වෙනවා කියන එක. මොකද ඒ chance එක මම මෙහෙම විස්තර කරන්නම්. ලංකාවේ A level කරන ළමයි බර ගාණක් ඉන්නවා. ඒ ළමයි බර ගාණෙන් A level පාස් වෙන ළමයින් බර ගාණක් ඉන්නවා. එතනින් අවුරුද්දකට 3000ක් 4000ක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එනවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට එන ළමයින් කිනොත් 200ක් මුලින් ලියවිලට ජොයින් වෙනවා. එතනින් රැඳෙන්නේ ළමයි 30ක් 40ක් වගේ තමයි අන්තිම වෙනකොට. ඒ ලැබෙන රැඳෙන ළමයි 30 40 නො එක්කෙනෙක් වෙන්න මට හම්බුණා chance එක. ඒ තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලියෝ ක්ලබ් එකේ සභාපති කියන පොසිෂන් එක. ඉතින් කැම්පස් එකේ ඇකඩමික් ස්ටාෆ් එකේ ප්‍රධානම චරිත වයිස් චාන්සලර් වෙන්න පුළුවන්, ෆැකල්ටිස් වල ඩීන් වෙන්න පුළුවන්, ඩිපාර්ට්මන්ට් හෙඩ්ස්ලා වෙන්න පුළුවන්. ළඟින්ම ආශ්‍රය කරන chance එක හම්බුණා. ඒ කියන්නේ සර්ලට මම නිතර කෝල් කරා කියන එකවත් සර්ලා මාව ගැන හොයලා බැලුවා කියන එකවත් නෙමෙයි මම අදහස් කරන්නේ. ඉතින් එයාලත් එක්ක සමීපව වැඩ කරන්න හම්බුණා. කොහොමද හයිරාකි එකක ඉන්න කෙනෙක් එක්ක වැඩ කරන්නේ කියන එක අවබෝධයක් ගන්න හම්බුණා. එතනින් පස්සේ කමියුනිටි එකේ සමාජයේ ඉහළම මට්ටමේ කට්ටිය, පහළම මට්ටමේ කට්ටිය මම හරි කැමති නැති දෙයක් ඔය ඉහළ පහළ මට්ටම් කියන එක. හැබැයි මම මේ සමාජයේ කන්ටෙක්ස්ට් එකකින් කියන්නේ ඉහළම මට්ටමේ කට්ටියත් එක්ක පහළම මට්ටමේ කට්ටියත් එක්ක ආශ්‍රය කරන්න, එයාලත් එක්ක වැඩ කරන්න හම්බුණා. ඊට අමතරව ලියෝකින් හම්බෙච්ච හොඳම දේ හොඳ යාළුවෝ සෙට් එකක්. එක්ස්පෝ එකේ 7 දෙනා ඇතුළුව අසංක, පවිත්‍රා, නෙතුලි, චමුදිනී, අලිෆියා, විශ්වජිත් කියන මේ වගේ අපේ ප්‍රෙසිඩන්ට්. එතකොට ඒ හැමෝම එක්ක ඒ හැදිච්ච යාළුකම එතනින් එහාට ලංකාවේ අනිත් ක්ලබ්ස් වල අපේ දිස්ත්‍රික්ක එකේ ගත්තොත් මොරටුව SLDC මම හැම ක්ලබ් එකකම නම් කියන්නේ කට්ටිය තරහ වෙයි කියලා. එතකොට ඒ ක්ලබ්ස් වල ප්‍රෙසිඩන්ට්ස්ලා අපිත් එක්ක 29 දෙනෙක් හිටියේ. 29 දෙනාම අදටත් හම්බුනොත් වෙනම වයිබ් එකක් ගන්න පුළුවන් සෙට් එකක්. ඊයරත් අපි ගෲප් එකම අරාගත්තා ජොලියට. ඉතින් හොඳ යාළුවෝ සෙට් එකක් ජීවිතේ ඕනිම දෙයක් කියන්න පුළුවන් යාළුවෝ සෙට් එකක් හම්බෙච්ච දනා. මට මතකයි 12ක දවසක් කියනවා මේ එයාගේ ෆැකල්ටි එකේ යාළුවන්ට වැඩිය එයාට ලියවිකේ යාළුවොත් එක්ක තියෙන බොන්ඩ් එක වැඩි කියලා. ඉතින් මං ඒක දකින්නේ ඒක වෙනම දෙයක්. ඒ කියන්නේ ෆැකල්ටි එකේ අපිට හම්බෙන යාළුවෝ අපි ඇකඩමික් පැත්තෙන් එහෙම නැත්නම් අපි එදිනෙදා ආශ්‍රය කරන නිසා හැතිච්ච යාළුකමක්. හැබැයි ලියෝගේ හම්බෙන යාළුකම් අපිට හැමදාම වෙන්නේ හැමදාම කතා කරන්නේ නැහැ. හැබැයි ඉන්ටෙලෙක්චුවලි හරි අමුතු යාළුකමක් තියෙන හරි ලස්සන දෙයක්. ඉතින් ලියෝ කියලා කියන්නේ හරි ලස්සන මොමන්ට් එකක්. ඉතින් ඒ chance එක මට හම්බෙච්ච එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඔයා ගැන තවදුරටත් කියනවා නම් ඔයා හොඳ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. මොකද කිව්වොත් ඔයා තමා ලියෝ සමාජයේ ග්‍රැෆික් ඩිසයිනර් විදියට කටයුතු කරලා තියෙන්නේ. අද වෙනකොට අපේ මේ කැම්පස් එකේ සමිති සමාගම් සියල්ලම මේ සමාජාය රටාව සමග තමා මුසු වෙලා තියෙන්නේ. ඉතින් මේ වැදගත් අංශයක් වන ග්‍රැෆික් ඩිසයිනින් අංශය පැත්තට අයිය යමු වෙන්නේ කොහොමද? ග්‍රැෆික් ඩිසයින් මම පටන් ගන්නේ
කොවිඩ් කාලේ ගෙදර ඉඳන් කරන්න දෙයක් නැතිකමට. ඒ කියන්නේ ගෙදර ඉඳන් කොහෙවත් යන්න විදිහක් නැහැ. ඇඳේ නීති දාලා සමහර වෙලාවට travel restrictions දාලා අපිට කොහෙවත් යන්න බෑ. ඉතින් ගෙදරට වෙලා ඉන්නකොට YouTube එකේ මට channel එකක් හම්බ වෙනවා Benny's editing කියලා. ඒකත් edit pose කියලා දෙන්නේ competition එකක් කරනවා දෙන elements ටිකකින් Photoshop edit එකක් කරලා. ඉතින් Benny production එකේ මම දැකපු ඒ දේවල් එක්ක මට ආසාවක් ඇති වුණා. මටත් ඇයි මේ දේ ගෙදර ඉඳන් කරන්න බැරි කියලා. ඉතින් හොර ක්‍රමයකට Photoshop download කරලා මොකද අපි ලංකාවේ ගොඩක් කට්ටිය buy කරලා softwares පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මම වුණත් මුලින්ම crack software තමයි download කරේ. Photoshop download කරලා Photoshop 2021 මම හිතන්නේ මම download කරේ. ඒ download කරලා ගියාට පස්සේ මෙලොඩියක් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ YouTube හරහාම තමයි ගොඩක් ඉගෙන ගත්තේ. ඉගෙනගෙන චුටි edits හදලා මම ඒක WhatsApp status දාන්න ගත්තට පස්සේ ඒ status වලට එන replies එක මම මගේම චුටි වැඩක් පටන් ගත්තා BA Digital Arts කියලා. ඉතින් ඒ වැඩේ පටන් ගන්න ටික කාලයක් යද්දී තමයි මම කැම්පස් එකට ආවේ. ඉතින් කැම්පස් එකට ඇවිල්ලා මගේ graphic designing refine වෙච්ච දේ තමයි refine වෙච්ච තැන තමයි Leo Club එකේ women empowerment drive එක. මම මගේ ජීවිතේ හදපු පළවෙනි logo එක මම හැදුවේ Pearl කියලා project එකට. ඉතින් ඒ project එකට හදපු logo එකෙන් තමයි මගේ ජීවිතේ පළවෙනි logo designing වැඩේ පටන් ගන්නේ. ඒ පටන් ගත්ත logo designing කොච්චරද කියනවා නම් අද වෙද්දි මගේ පොඩි පුරුද්දක් ගිහලා තියෙනවා ලෙක්චර් එකට ගියත් ලෙක්චර් එක අහන් ඉන්න කැමති නැත්නම් එහෙම නැත්නම් ලෙක්චර් එක අහන් ඉන්න කම් වෙන්න පොඩි කොලයක් තියාගෙන ඒකේ චූටි ස්කෙචස් ඇඳලා ඒ ස්කෙචස් වලට logo හදන තත්ත්වයට ඒක දිනු වෙලා තියෙනවා. ඒක කියන්නේ මම ජොලියට කරනවා කී කතර ගිටාර් ප්ලේ කරනවා වගේ මම ජොලියට පටන් ගත්තා වඩා. ඉතින් social media and graphic designing වගේ ප්‍රශ්න ඊළඟ කාලේ වෙන්නේ ඒක. ඉතින් social media and graphic designing ඒක මම දකින්නේ social media කියලා කියන බබල් එක. ඒ බබල් එක ASCII බබල් එක පුපුරන්න කලින් අපිට හරිම තැන හොයාගන්න පුළුවන් tool එක වෙන්නේ graphic designing සහ අපේ graphics. එතකොට graphics වලට refine වෙන තැනක් දෙන්න අපේ graphics වලට identity එකක් දෙන්න. කියන්නේ Leo Club එකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් astronomy එකේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් flames එකේ වෙන්න පුළුවන්. ෆ්ලයර්ස් 100ක් විතර එක දිගට වෝල් එකේ තියෙනකොට මේ තියෙන්නේ ලියෝ එකක් කියලා අයිඩෙන්ටිෆයි වෙනවා. මේ තියෙන ඇස්ට්‍රොනොමි එකක් කියලා අයිඩෙන්ටිෆයි වෙනවා. මේ තියෙන ෆ්ලේම්ස් එකක් කියලා අයිඩෙන්ටිෆයි වෙනවා. ඒක තමයි graphic designing වලින් ක්ලබ් එකකට වෙන්න ඕනේ. ඉතින් ලියෝ එක ASCII ඒ graphical identity එක හදන්න templates වගේක් ගැනලා මම මේ ආදරෙන් මතක් කරන්න ඕනේ. මගෙත් එක්ක පැරලල් කරපු තවත් graphic designer කෙනෙක් තමයි අසංක මගේ vice president වෙච්ච කෙනා. ඉතින් ඒ වෙලාවේ අපි පොඩි දෙයක් කරා templates ටිකක් ගන්නලා මේක තමයි අපි graphic template එක මේක පාවිච්චි කරලා තමයි අපි graphics හදන්නේ කියන දේ පාවිච්චි කරලා ඉතින් graphical identity එකක් දෙන්න උත්සාහ කරා club එකට. ඒකත් එක්ක graphic designing පැත්තෙන් club එකේ වැඩ කරගෙන යද්දි මට chance එක හම්බ වුණා. අපේ district එකේ A2 media team එකට join වෙලා graphic designer කෙනෙක් විදියට වැඩ කරන්න. ඒකත් 2021 22 අවුරුද්දේ කියන මම join වෙච්ච අවුරුද්දේ මට ඒ chance එක හම්බ වුණා. ඊට පස්සේ 2022 23 අවුරුද්දේත් මම එතන හිටියා. හැබැයි 23 24 අවුරුද්දේ ක්ලබ් ප්‍රෙසිඩන්ට් නිසා මට ඒ chance එක නැති වුණා. හැබැයි මේ අවුරුද්දේ අපෝ ඒ chance එක හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් graphics කියන්නේ මොකක්ද? graphics වලට මගේ graphics වල වෙනස් වෙන්න ඕන මොනවාද? අඩුපාඩු මොනවාද? මගින් තව මොනවාද ඇඩ් කරන්න පුළුවන් district එක පැත්තට එහෙම නැත්නම් multiple එක පැත්තට කියන දේවල් දැනගන්න chance එක හම්බ වුණා. ඉතින් A2 media team එකේ ඉන්න කීප දෙනා ආදරෙන් මතක් කරන්න ඕනේ. තාක්ෂිත, බොන්මේයා, පොවිඳු එතන තියෙන්නේ හොඳ ටීම් එකක්. ඒ ටීම් එකත් එක්ක වැඩ කරනකොට ඉතින් මම ඒ ටීම් එකත් එක්ක වැඩ කරපු එක අවස්ථාවක් තමයි A2 කොන්ෆරන්ස් එකේ IT ටීම් එකේ chairperson විදිහට මට වැඩ කරන්න හම්බ වුණා. ඉතින් ඒ වෙලාවේ මට මේ සම්පූර්ණ ටීම් එකත් එක්කම වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒගොල්ලොත් එක්ක ගත්ත අත්දැකීම තමයි අර ඒ ටීම් එක මම හරි ආදරෙන් මතක් කරනවා නේ කියන දේ එකපාර තේරෙන ඒ දෙයට වඩා දෙයක් එකපාර එකතු කරලා කරන්න තේරෙන හමුතු ලස්සන බොන්ඩ් එකක් තියෙන හොඳ ටීම් එකක්. ඉතින් මගේ ජීවිතේ හම්බෙච්ච හොඳම ටීම්ස් වලින් එකක් ඒක. හරි. ඊළඟට තමයි වැදගත් ප්‍රශ්නය තියෙන්නේ. සමබරතාව. ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තමයි මේ සමබරතාවය කියන එක
පවත්වා ගන්නේ කොහොමද කියන එක. මේ කැම්පස් එක තුළ අධ්‍යාපනික කටයුතු, විෂය බාහිර කටයුතු ඒකාකාරීව සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක ගොඩක් අයට ප්‍රශ්නයක්. එහෙම පවත්වාගෙන යන එක්කෙනෙක්ට අපි කියනවා all rounder කෙනෙක් කියලා. අපේ වචනෙන් අපි කියන්නේ යාට හොඳ පොරක් කියලා. ඉතින් බිම්සර අයියා කියන්නේ ඒ වගේ හොඳ all rounder කෙනෙක්. හොඳ පොරක්. බිම්සර අයියා කොහොමද අයියා මේ අයියාගේ විෂය බාහිර කටයුතු, අධ්‍යාපනික කටයුතු සමබරව පවත්වාගෙන ගියේ? විෂය බාහිර කටයුතුයි අධ්‍යාපනික කටයුතුයි බැලන්ස් කරන එක. ඒක නිකන් අර තරාදිය දෙපැත්ත වෙනස් කරනවා වගේ වැඩක්. එක පැත්තකට වැඩි වෙන්නත් බෑ, එක පැත්තකට අඩු වෙන්නත් බෑ. එතකොට අධ්‍යාපන කටයුතු ගත්තොත් අපිට මම එක සෙමෙස්ටර් එකක් උදාහරණයකට අරගෙන කියන්නම්. එක සෙමෙස්ටර් එකකට අපිට තියෙන්නේ මෙච්චරයි කියලා අපි දන්නවා. හරිද? එතකොට අපේ සෙමෙස්ටර් එකට තියෙන්නේ මෙච්චරයි නම් ඒ ටිකත් එක්ක මට බැලන්ස් කරන්න පුළුවන් අර ප්‍රමාණය කොච්චරක්ද, මගේ කැපැසිටි එක කොච්චරක්ද, මගේ තරහදී තරම කොච්චරක්ද. එතකොට ඒ තරහදී දෙපැත්ත බැලන්ස් වෙන්න අනිත් පැත්තට මම මොනවද දාගන්නවා, මොනවද මම එකෙන් අයින් කරන්න ඕනේ. ඉතින් උදාහරණයකට ගත්තොත් දැන් මම ක්ලබ් ප්‍රෙසිඩන්ට් විදිහට වැඩ කරනකොට මගේ ෆස්ට් සෙමිස්ටර් එක මගේ ඇකඩමික් පැත්තෙන් මට ගොඩක්ම ස්ට්‍රෙස් එක තිබ්බ සෙමිස්ටර් එකක්. ඉතින් ඒ සෙමිස්ටර් එකේදී මට සිද්ධ වුණා ගිටාරේ පොඩ්ඩක් පැත්තකින් තියන්න. ඉතින් ඒ වගේ කියන්නේ අපිට කරන්න සිද්ධ වෙන දේවල් එක්ක, අපිට කරන්න තියෙන දේවල් එක්ක අපිට දවසකට තියෙන්නේ තත්පර වලින් ගත්තොත් 86400. හරි 84600 හරි ඔය ඉලක්ක දෙක තුනට පෙරලෙන්න පුළුවන්. ඔය 86400 මට මතක විදිහට. ඉතින් ඒ තත්පර ගාන අපි කොහොමද බැලන්ස් කරන්නේ? අපිට නිදා ගන්න මෙච්චර වෙලාවක් ඕනි. අපිට කන්න බොන්න, ඇවිදින්න, අපි රෙස්ට් එකේ ඉන්නේ. කියන්නේ අපි කිසිම අධ්‍යාපනික හෝ බාහිර වැඩකට යොදවන්නේ නැති, හැබැයි අපිට වියදම් වෙලාවක් තියෙනවා. කෑමට බීමට පොෂ් එකක් දාගන්න, ඇවිදින්න, ගමනක් යන්න, මේ වගේ වෙලාවක් තියෙනවා. ඒ දේවල් ටික අයින් කරාට පස්සේ ඒ නියත වෙලාවක් අපිට තියෙනවා. ඊටු ටික කොච්චර වෙලාවක් අපි අධ්‍යාපනයට වෙන් කරනවද? කොච්චර වෙලාවක් අපි බාහිර වැඩවලට වෙන් කරනවද? ඒ දේ හරියට බැලන්ස් කරගත්තොත් ඔක හරි ලේසි දෙයක්. ඉතින් මගේ පාස් ලීඩර්ස්ලා දෙන්නේ එෂාන් අයියයි නමින් අයියයි මට විතරක් නෙමෙයි අපේ ක්ලබ් එකේ ස්පීච් එකක් දුන්නොත් නිතරම කියපු කතාවක් මාත් හැම ස්පීච් එකකදීම වගේ දුන්නා. ඉතින් ඒ කතාව තමයි ඔයාලට ලියෝ වෙනුවෙන් දෙන්න පුළුවන් ඔයාගේ කාලයෙන් 102යි නම් ඒ 102 100%ක්ම ඔයාලට දෙන්න පුළුවන්. ඔයාලට දෙන්න පුළුවන් 101යි නම් ඒ 101 100%ක්ම දෙන්න ඕනේ ඒකට. එතකොට ඒක ලියෝ වෙන විතරක් නෙමෙයි අධ්‍යාපනය කරනවා වෙන දෙයක් වුණා. කැම්පස් එකේ වෙන බාහිර වැඩකට සම්බන්ධ වෙනවා. ඔයාගේ ජීවිතේ වෙන මොකක් හරි ස්පෝර්ට්ස් කරනවා එහෙම නැත්නම් අපිට සමාජ සම්බන්ධතා තියාගන්නවා. ඒ වගේම පවුල එක්ක තියෙන සම්බන්ධතාවය වෙනවා. ඒ හැමදේම පටලවා ගන්න නැතුව ඒ දෙයට දෙන වෙලාව 100%ක්ම ඒ දෙයට දෙනවා. දැන් හිතන්නකෝ අපි පාඩම් කරන ගමන් ෆෝන් එක බලනවා. ඒ දෙක ගැලපෙන්නේ නැහැ. ෆෝන් එක බලනවා පාඩම් කරනවා. ඒ දෙක ගැලපෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් ඔය ෆෝන් එක බලන වෙලාව දාගන්න අපි කොහේ හරි යන ගමන් බස් එකේ ඉඳගෙන ඉන්න ගමන් අපිට ඒ දේ කරන්න පුළුවන්. ඒ වගේ අර වැඩ දෙකක් එකට පටලවා ගන්න නැතුව ඒ කියන්නේ අපිට සමහරවිට සිද්ධ වෙන වැඩ දෙක තුනක් එකට පටලවා ගන්න. කියන්නේ සමහරවිට මැෂින් එකේ ග්‍රැෆික් එකක් රෙන්ඩර් වෙන ගමන් අපි ෆෝන් එකේ තව මොකක් හරි වැඩක් වෙන්න පුළුවන්. ඒ වගේ අර එකට කරන්න පුළුවන් වැඩ මොනවද, එකට කරන්න බැරි වැඩ මොනවද කියන එක වෙන් කරගෙන තමන්ට තියෙන වැඩ කොටස මෙච්චරයි, මෙන්න මේ ටික මම මේ දවස් වෙනකොට ඉවර කරන්න ඕනි කියන එක පැහැදිලි කරගත්තා නම් මොකක් හරි ලේසි දෙයක්. ඉතින් මම පාවිච්චි කරපු දෙයක් තමයි Google Calendar එක. ලැප් එකේ තියෙන focus කියලා option එක Windows laptop එක සර. එතකොට ඒ focus කියන option එක ඊට පස්සේ sticky notes ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ කාමරේ දවස්වල නම් මේසේ පුරාම sticky notes කරලා තිබ්බ මට කරන් තියෙන වැඩ ටික මොනවද කියන එක. සහ ඔයාලට මේ මාසය ඇතුළත ඉවර කරන්න තියෙන වැඩ ටික මොනවද කියන එක සමහර වෙලාවට අපිට තියෙන වැඩ ටික මොනවද කියන එක අපි මාසෙ මුලම දන්නවා. මේ සතිය කරන් තියෙන වැඩ ටික මොනවද කියන මේ සතිය මුල දන්නවා. මේ දවසේ කරන් තියෙන වැඩ ටික මොනවද කියන මේ දවසේ මුල දන්නවා. ඊට අමතරව අපිට තව වැඩ එකතු වෙනවා. එතකොට ඔයාලට මාස මුලම හම්බෙන වැඩ ටික ඔයාලට බෙදා ගන්න පුළුවන් නම් මේ දවසේ මම මේක වැඩ ඉවර කරනවා, මේක විතරකට මම ඉවර කරනවා කියන එක. ඊට පස්සේ මේ සතිය හම්බෙන වැඩ ටික මේ සතිය මේ දවසේ මම මේක ඉවර කරනවා, මෙහෙම ඉවර කරනවා. ඊට පස්සේ අද දවසේ හම්බෙන වැඩ ටික අද දවසේ මේ වෙලාවෙ වෙනකොට මම මේක ඉවර කරනවා, මේක ඉවර කරනවා. ඒකට එහෙම බෙදාගත්තට පස්සේ අමතරව අපිට තියෙන වෙලාවල් ටික අපිට බෙදා ගන්න පුළුවන්. මෙන්න මේ ටික කරන්න ඕනේ, මෙන්න මේ ටික කරන්න ඕනේ කියන දෙකෙත් එක්ක. ඉතින් ඇකඩමික් පැත්තෙන් ඉස්සරහට යනකොට ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන දේ.
ඉතින් ඒකත් එක්ක අපිට හදිස්සි මොකක් හරි වැඩක් කරනවා. ඒකට වෙලාවක් නැහැ කියනවට වඩා ඒකට වෙලාවක් තියෙනවා කියන උත්තරය අපිට දෙන්න පුළුවන්. ඒ විදිහට කරාම. හැබැයි කොච්චර බැලන්ස් කරත් අපිට මගහැරෙන වැඩ කොටසක් තියෙනවා. ඉතින් මේ මගහැරෙන වැඩ කොටස ගැන අපිට වඩා අපිට සිද්ධ වෙනවා අපිත් එක්ක ඉන්න කට්ටිය අපේ සමාජය අපි ළඟින්ම ආශ්‍රය කරන කට්ටියට තේරුම් කරලා දෙන්න අපි මෙන්න මේ වැඩ කොටසේ අපි ඉදලා ඉන්නවා. ඒක නිසා මෙන්න මේ දේවල් බැලන්ස් කරගන්න මට ඔයාලගේ සපෝට් එකක් ඕනේ. මොකද අපි ජීවත් වෙන කෙනෙක් තනියෙන් කරන දෙයක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ මම දකින විදිහට කෙනෙක්ට තනියම කරන්න පුළුවන් වැඩ තියෙනවා. තව කෙනෙකු උදව්ව කරන්න පුළුවන් වැඩ තියෙනවා. කෙනෙක් වෙන්නේ තව කෙනෙක්ට කරන්න පුළුවන් වැඩ තියෙනවා. ඉතින් ඔය තුනයි අධ්‍යාපනික වැඩ මොනවාද, බාහිර වැඩ මොනවාද, Tamanට කරන්න ඕනිම වැඩ මොනවාද, කරන්න ආසාව තියෙන අවශ්‍යතාවයේ තියෙන වැඩ මොනවාද, මේක නොකර බැරි වැඩ මොනවාද. අර ඒ දේවල් වල බැලන්ස් එක හදාගෙන තමන්ගේ දවස මාසය සතිය පැහැන් කරගත්තා නම් තමන්ට වැඩ ටික කරන්න පුළුවන්. ඒක තමයි උත්තර. හරියයි. හැම දෙයකම අවසානයක් තියෙන වගේ අද අවසාන වශයෙන් අයියගේ අහන්න දෙයක් තියෙනවා. මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයට බැඳෙන්න ආසාවෙන් ඉන්න ඇති. ඒ වගේම මේ ලියෝ සමාජයේ හින්දා අද අයියා මේ ඉන්න තැනට එන්න ලැබුණු පන්නරය මොන වගේද කියලා දැනගන්න කැමති අය ඇති. ඒ අයට අයියට මොනවද කියන්නද? ලියෝකට එන්න හේතු. දැන් ලියෝකට එන්න හේතු කියන කෙනෙක් මම චූටි දෙයක් කියන්නම්. දැන් මම ලියෝකට එන්න හම්බෙන්නේ. කියන්නේ මගේ යාළුවෙකුගේ ඉන්විටේෂන් එක නිසා. හැබැයි කෙනෙක්ට ලියෝකට එන්න ආසාව තියෙනවා. හැබැයි එන්නේ ඇයි? මං ඇයි ඇවිල්ලා මෙතන වැඩ කරන්නේ? ගොඩක් අයට දෙන උත්තරේ මම මේ ප්‍රශ්නේ ගොඩක් අයට අහලා තියෙනවා. අයියෝ ලියෝකට ආවේ කියන එක. ඉතින් ලියෝකට ආවේ කියන එකට ගොඩක් අයගේ උත්තරේ මට සමාජ සේවය කරන්න ඕන. මට සමාජයට වැඩක් කරන්න ඕන. මට CV එකට ලියෝ කරා කියලා දාගන්න ඕන. අනේ වගේ උත්තර තමයි හම්බෙන්නේ. ඉතින් ඒ වගේ උත්තරත් එක්ක මට දෙන්න තියෙන උත්තරේ තමයි ඔයාලා ලියෝ එකට එනවා නම් එන්න ඕනේ එකම හේතුව තමයි ඔයාලගේ පර්සනල් ඩෙවලොප්මන්ට් එක. කියන්නේ කෙනෙක්ට මොකක් හරි දෙයක් කරන්න බැරි නම් ඒ දේ පුරුදු වෙන්න පුළුවන් තැන තමයි ලියෝ කියලා කියන්නේ. කියන්නේ ඔයාලට ඕනේ නම් මහන්න පුරුදු වෙන්න. ලියෝ එකේ ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕන මහන්න එක පුරුදු වෙන්න මොකක් හරි කන්සෙප්ට් එකක් කරගෙන ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රොජෙක්ට්ස් කරන්න පුළුවන් වාතාවරණයක් හැමතැනම නැහැ. කියන්නේ Tamanට අවශ්‍ය දේ වෙනුවෙන් ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරන වාතාවරණයක්. හැබැයි ලියෝ කියන මොමන්ට් එක ඇස්සේ ඒ දේ තියෙනවා. ඒකට ලියෝ කියලා කියන්නේ LEO අකුරු තුන අපි බෙදනවා. Leadership, experience and opportunity කියලා. ඉතින් opportunity එකක් හම්බ වෙනවා කෙනෙක්ට. ඒ opportunity එක හරහා experience gain කරගන්නවා. ඒකෙන් එයාගේ leadership එක develop වෙනවා. ඒක තමයි මේ ලියෝ කියන මොමන්ට් එකේ තියෙන concept එක. ඉතින් ඔය අර ලොකු වචන වලින් කියන concept එක ඔකනේ. ඉතින් කෙනෙක්ට ලියෝ ජොයින් වෙන්න තියෙන හොඳම හේතුව තමයි තමන්ගේ පර්සනැලිටි එක ඩෙවලොප් කරගන්න කොහොමද, තමන්ට කරන්න බැරි දෙයක් තමන් පුරුදු වෙන්නේ කොහොමද කියන එකට උත්තරයක් නැත්තම්. කියන සමහර දේවල් පුරුදු වෙන්න අපිට ඩිරෙක්ට් තැනක් නැහැ. දැන් උදාහරණයක් විදිහට ග්‍රැෆික් ඩිසයිනින් පුරුදු වෙන්න ලංකාවේ විතරක් ඇකඩමික්ස් තියෙනවා. හැබැයි ඩිරෙක්ට්ලි එයාගේ ග්‍රැෆික්ස් පැත්ත මෙච්චරයි මේක තියරි කොටසක් නෙමෙයි. මෙන්න මේක තමයි සෝෂල් මීඩියා වලට අවශ්‍ය දේ, මේක තමයි ට්‍රෙන්ඩ් එක, මේක තමයි මේ කලර් පැලට්ස් වල බැලන්ස් කරනවා කියන එක. ඒ දේවල් පුරුදු වෙන්න ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් ඕනේ. ඒ ප්‍රැක්ටිකල් නොලෙජ් එක හම්බෙන්න ලියෝ වගේ මොමන්ට්ස් ගොඩක් උදව් වෙනවා. ඉතින් ලියෝ එකට තමන්ගේ පර්සනැලිටි එක ඩෙවලොප් කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට තව අමතර දෙයක් හම්බෙනවා. ඒක තමයි ලියෝ හරහා මම ඉස්සෙල්ලා කිව්වා ලියෝ හරහා හම්බෙන ලියෝ ගැට්ට. ඉතින් කොහෙට හරි ගියත් දැන් මොකක් හරි අවශ්‍යතාවයක් තිබ්බොත් ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න තමන්ට තනියෙන් බැරි නම් එකපාර කෝල් එකක් දීලා වැඩේ කරගන්න පුළුවන් ලෙවල් එකේ යාළුකම් ටිකක් හැදෙනවා මේ ලියෝ කියන මොමන්ට් එක හරහා. ඉතින් මේ ළඟ දවසක මට ස්ටැටිස්ටිකල් ඩිපාර්ට්මන්ට් එකේ කොළඹ කැම්පස් එකේ ස්ටැටිස්ටිකල් ඩිපාර්ට්මන්ට් එකේ ඩොකියුමන්ට්ස් වගේක් ඕන වුණා. ඉතින් මම කපාරම කෝල් එකක් දුන්නේ කොළඹ කැම්පස් එකේ ගිය අවුරුද්දේ ෆැකල්ටි ඔෆ් ඇප්ලයිඩ් සයන්ස් එකේ ක්ලබ් ප්‍රෙසිඩන්ට් විදිහට විනුට. ඉතින් විනුට කෝල් එකක් දුන්නා. හරි මෙන්න මේක තමයි කරන්න ඕන. කියන දේ කෙලින්ම උත්තරේ හම්බුණා. ඉතින්
ඒ වගේ දැන් අපිට ඕනිම දෙයකදී ගන්න පුළුවන් සපෝට් එකක් තියෙන ලොකු නෙට්වර්ක් එකක් හදා ගන්න පුළුවන් තැනක්. ඉතින් කෙනෙක්ට තමන්ගේ පර්සනැලිටි එක ඩෙවලොප් කරගන්න, තමන්ගේ නෙට්වර්ක් එක ඩෙවලොප් කරගන්න, අර CV එකට දාන්න පුළුවන් ක්වොලිෆිකේෂන් ටිකක් හදා ගන්න. එහෙම නැත්නම් අර තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් සමාජයට සේවයක් කරන්න පුළුවන්. තමන් දියුණු වෙන ගමන් සමාජයට සේවයක් කරන්න පුළුවන් මොමන්ට් එකක් තමයි ලියෝ කියලා කියන්නේ. ඉතින් ඒකෙනොත් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයක් කියලා කියන්නේ ලොකු කැපැසිටි එකක් තියෙන තැනක්. පිරිස් බලය වෙන්න පුළුවන්, ෆයිනෑන්ෂියලි වෙන්න පුළුවන්, ලොකු කැපැසිටි එකක් තියෙන එකක් යුනිවර්සිටි ලියෝ ක්ලබ් එකක් කියලා කියන්නේ. ඉතින් යුනිවර්සිටි එකේ ඉන්න කෙනෙක්ට උනත් හොඳම chance එකක් තමයි තමන්ගේ යුනිවර්සිටි එකේ ලියෝ ක්ලබ් එකට join වෙන එක. ඉතින් ඊට අමතරව community based ලියෝ clubs තියෙනවා විතරක්. ඉතින් community වලින් එන ළමයි ඉන්නවා, community based clubs වලින් ළමයි develop වෙලා ඒගොල්ලෝ community එක අස්සෙන්ම ඒක හරි challenging. යුනිවර්සිටි ලියෝ club එකක් ගත්තොත් ඒගොල්ලන්ට පිරිස ඉන්නවා club එක කරගෙන යන්න පුළුවන්. හැබැයි community එකට එහෙම බෑ. ළමයි පිරිසක් එකතු වෙලා එකම අරමුණ තියෙන ළමයි පිරිසක් එකතු කරගත්ත දෙයක් තමයි community based ලියෝ club එකක් කියලා කියන්නේ. ඉතින් ඊට අමතරව ස්කූල් බේස් ලියෝ ක්ලබ්ස් තියෙනවා. ඉතින් ස්කෝලේ කාලේ ඉඳන් තමන්ගේ ස්කෝලේ ලියෝ ක්ලබ් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ස්කෝලේ වන ක්ලබ් එකේ හිටියත් කමන්නේ නැහැ. ලියෝ ක්ලබ් එකට ජොයින් වෙන්න කියලා මම කියනවා. මොකද තමන් ඩෙවලොප් වෙනවා නම් ස්කෝලේ කාලේ දැන් අපේ ඩිස්ට්‍රික්ට් කවුන්සිල් එකේ දැන් මම ඉන්නකොට මම දකිනවා ස්කූල් ලියෝ ක්ලබ්ස් වලින් ආපු ලියෝස්ලා සමහරවිට වැඩි අපිට වැඩි වයසෙන් බාලයි. හැබැයි අපිට වඩා එක්ස්පීරියන්ස් එකෙන් ගොඩක් ඉස්සරහයි. කියන්නේ ස්කෝලේ කාලේ ඉන්න අපිට කියන්නේ අපි යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මේකට අත්දැකීම් වලට වඩා ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ස්කෝලින් එළියට එනකොට ළමයි අරගෙන යනවා. කියන්නේ ඒ ලියෝ ක්ලබ් එක හරහා කමියුනිටි සර්විස් හරහා කමියුනිටි එකේ වැඩ කරන එක හරහා ඒ හම්බෙන නෙට්වර්ක් එක හරහා ඒගොල්ලන්ට ලොකු දෙයක් ඉගෙන ගන්න හම්බෙලා තියෙනවා. ඉතින් තමන්ට පුළුවන් නම් මේ ලියෝ කියලා කියන එක කරන්න පුළුවන් වයස් සීමාවක් තියෙනවා. ඒ වයස් සීමාව ඇතුළත ලෝකේ හැම කෙනෙක්ම කරන්න ඕනි මොමන්ට් එකක් විදිහට මම ලියෝ දකිනවා. ඉතින් ලියෝ හරහා අපි අපිව දියුණු කරගමු. ඒක තමයි අන්තිමට කියන්නේ. හරි. එහෙනම් අයි බෙහෙවින්ම ස්තුතියි අද අපේ ආරාධනාව පිළිගෙන අපිත් එක්ක අද එකතු වුණාට. ඉතින් මම මුලින් සඳහන් කළා වගේ සරසවි ජීවිතය කියන්නේ ගංගාවක්. ඒ ගංගාව සාර්ථකව තරණය කළ පුද්ගලයන් සොයා ඔබ හමුවට සමීප කිරීමයි මේ ලියෝ ට්‍රයියම්ෆ් ටේල් සරහා සිදුවන්නේ. එහෙනම් නැවත ඔබ හමුවීමේ අරමුණේ අදට අපි සමුගන්නවා මේ ලියෝ ට්‍රයියම්ෆ් ටේල්ස්.